අයිබෝවන් ලිබ්‍රි ශ්‍රී ලංකා YouTube චැනල එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි කලින් කතා කරා ඉතාලිය ගවමන් වෙබ් පෝටල් ඇතන වෙබ් පෝටල් එකකින් කොහොමද සර්ච් කරන්නේ ගැන කෝසස් වලින් සර්ච් කරන්න කොහොමද කියලා. කියන්නේ ඉංග්‍රීසි කියන එක ෆිල්ටර් කරලා ඉංග්‍රීසි තියෙන කෝස් ෆිල්ටර් කරලා කෝස් එක සිලෙක්ට් කරලා යන එක. කියන්නේ තමන් කැමති ස්ටඩි ඒරියා එකකින් යන එක. අනිත් එක තමයි මේ කෙලිම වෙබ්සයිට් එක ඇතුළට යන එක. ඒකට වෙබ්සයිට් එක ඇතුළට ගිහපුවහම ඒ කියන්නේ දැන් තමන්ට කරන්න පුළුවන් ගොඩක් ඒවා තියෙනවා කියලා දැනගන්න පුළුවන්. ඒක විශේෂත්වය. නැත්නම් අපිට කෝස් එක කරන්න පුළුවන්. උදාහරණයක් අපිට තමන් කරන්න කැමති එක සබ්ජෙක්ට් එකක් තියෙනවනේ ප්‍රශ්නයක් නැහැ. උදාහරණයකට මම කැමති සිංහල ඉගෙන ගන්න කියලා සබ්ජෙක්ට් එකක් විදිහට සිංහල කියලා විතරම ගන්න. ආය අනිත් ඒවා කොච්චර තිබ්බත් මට වැඩක් නැහැ. එහෙම ඉන්න පුළුවන්. එහෙම නැතු අර ලෝකේ තියෙන ඔපචුනිටි දැනගන්න වගේ ඕන නම් තමයි මෙන්න මේ මෙතඩ් එක වැදගත් වෙන්නේ. යුනිවර්සිටි එකක් ඇතුළට යනවා කියන එක. ඉතින් ඒක ගැන පොඩ්ඩක් බලමු අපි. අර කලින් කතා කරගේ මේ පොට්ලේ තින ස්ටප් දහය පලින් ස්ටප් එක තමයි අද කතා කරන එක දෙවනි වීඩියක මේ අපි සබ්කයි කරන ශය කරන්න වටනාකම තියනන කායිකාරි බේක බෙදා ගන්නමකද බල්ල වාට නැතව ගැන කාටහරි වටනා වෙන්න පුළුවන්. හරි මේක අනිත් ඔප්ෂන් එක කියනවෙල්ල මැප් එකට කලික් කරලා යුනිසිටිකට වෙබ්සයිට් එක ලින්ක් කරන තියෙන එක. හරි පොඩ අපේ ඩිමොස්ටේට් කළ බලමු කොහොමද කියලා. මේක මැප් එක කොහෙද වයාට ස්ටඩි කියන කතාවට පස්සේ මැප් එක යුනිසිට් එක සිලෙට් කරනවා. මේකති ගන්නවා පරණම යුනිසිට් දෙක බොලොන්ජන් සහ පාදුව. බොලොන්ජ තම අංක එක පාදුවත් තියෙනවා වෙනට කියන රීජන් එක. ඒකට යට රීජන් එක තමයි බොලොන්ජන් තියෙන්නේ. මේ තියෙන්නේ බොලොන්ජන් වෙබ්සයිට් එක. ඊට පස්සේ පැත්තේ මේ ඉංග්‍රීසියට දාගන්න ඕනේ. මට නම් ඇත්තටම ඔටෝ සජෙස්ට් ඉංග්‍රීසි කන්වර්ට් කරගන්න සමහරක් වෙබ්සයිට් වල ඇතර වෙබ්සයිට් මේ පේජ් නැහැ මේ ඉංග්‍රීසි වලට දාගන්න අමාරුයි. ඒ කියන්නේ ට්‍රාන්ස්ලේට් වෙන්නේ හරියට. ඒ කියන්නේ යාලට මිස් වෙලා තියෙන සමහරක් වචන ඉංග්‍රීසි වලට දාන්න. ඉතින් දැන් ওই වෙබ්සයිට් එකට ගියහම පාදුව එකෙන් ඉස්සෙල්ලාම කතා කරන්න අපිට ලේසි ඩිග්‍රී ගැන බලන්න ඩිපාර්ට්මන්ට් වලට වඩා ස්කූල් යන එක. එතකොට අපිට තියෙන ඩිපාර්ට්මන්ට් මොනවද කියලා දැනගත්ත හැකියි. එහෙම ස්කූල් ගියාට පස්සේ යාලගේ ඉස්කෝල 8ක් තියෙනවා මේ පාදුව යුනිවර්සිටි කියන. එතකොට ඔයාලට අයිඩියා එකක් ගත්ත හැකි තමන් අයිති වෙන මොන ස්කූල් එකකටද කියලා. මම ගන්නවා සයන්ස් එකට. සයන්ස් එකට ගිහපුවම මේකේ තියෙනවා කෝසස් ඊට පස්සේ අපට වෙබ්සයිට් කරලා බලන්න. ඇත්තටම ඒ කියන්නේ තමන්ට අයිඩියා එකක් නැත්නම් කෝස් එක මොකක්ද කරන්න කියලා මේක තමයි හොඳම ඔප්ෂන් එක. හරි. එතකොට යාලගේ ප්‍රෝග්‍රෑම් ගැන තියෙනවා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ඊට පස්සේ how to apply ඒ වගේ තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් කියලා අපි ගියාට පස්සේ බලන්න පුළුවන් කොහොමද තියෙන්නේ කියලා. සහ ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් සර්විසස් පොඩ පොඩ මම නිකන් ක්ලික් කරලා පෙන්නනවා ඉතින් මොනවද තියෙන්නේ කියලා. මේ කෝසස් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් කියන එක ගත්තට පස්සේ උන් තියෙන යාලගේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් ටික සයන්ස් එකේ තියෙන. මේවා සමහරක් ඉටාලියන් සමහරක් ඉංග්‍රීසි වලින් තියෙනවා. ඉතින් අපිට මේක ක්ලික් කර කර බලන්න ඕනේ මේ ඉටාලියන්ද ඉංග්‍රීසිද කියලා. ඊට වඩා වෙන ක්‍රමයක් තියෙනවා ලේසි ක්‍රමයක්. මම ඒක ඇත්තටම කියන්න කොහොමද කියලා. ඒක තමයි ලේසිම ඔප්ෂන් එක. මම මේ වචන ටිකක් කියන මේ වචන ටික පොඩ්ඩක් මතක තියාගන්න. එක වචනයක් තමයි සාමාන්‍ය පර්ස්පෙක්ටිව් ස්ටුඩන්ට්. ඔය ඕනෑම යුනිවර්සිටි එකක් සර්ච් කරනවා නම් කාට හරි මොන ලෝක කොහෙ ගියත් ලේසිම තැන තමයි ඒ කියන්නේ ක්ලික් කරන ලින්ක් එක තමයි පර්ස්පෙක්ටිව් ස්ටුඩන්ට්. ඒ කියන්නේ වෙබ්සයිට් එකක් ඇතුළට ගියම පර්ස්පෙක්ටිව් ස්ටුඩන්ට් කියන එකෙන් තමයි ලේසිම තැන අලුත් යන්න. ඒක ඇවිල්ලා අලුතෙන් එන්න ස්ටුඩන්ට්ලාට ඇතුළත් වෙන්න තියෙන එක තමයි ඒක. එතන ඔක්කොටම ලින්ක් කරලා තියෙනවා. ඇතම යුනිවර්සිටි එක වෙබ්සයිට් එකක් කියපුවහම මේක අර කොහින් කැරකිලි ගියත් එකම තැනට කැරකිලා එන්න පුළුවන් වගේ සීන් එකක් තියෙනවා මේ වගේ. හරි. මේක ඊළඟ ඔප්ෂන් එක තමයි මේ ඒක මාර ලේසි අපි ඒකත් කතා කරමු. මොකද මේ අද AI තාක්ෂණය දියුණු වීමත් එක්ක වෙබ් සර්ච් කරන එක ඊට වඩා ලේසි දැන්. මම ගහනවා ඒ කියන්නේ ඕනම යුනිවර්සිටි එකක් ගහන්න පුළුවන්. යුනිවර්සිටි ඔෆ් මම පාදුවා. අපි ඉංග්‍රීසියෙන් හොයන්න කරන්න. එන යුනිවර්සිටි ඔෆ් පාදුවා ඉංග්ලිෂ් MSc හරි මොකක් හරි එහෙම ගහන්න. එහෙම නැත්නම් ඉංග්‍රීසි ඩිග්‍රී ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් මොකක් හරි ගහන්න. මම ගහුවා ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් හෙල්ඩින් ඉංග්‍රීසි යුනිවර්සිටි ඔෆ් පාදුවා ඕනෑ ගහන්න. හරි. ඔන්න ලිස්ට් එක ආවා. මම මේක ඇත්තටම මේ වෙබ්සයිට් එක දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකට. මොකද හේතුව කාට හරි ඒතර බලන්න පුළුවන්. යුනිවර්සිටි ඔෆ් පාදුවා ඉතාලියේ තියෙන ඉතාලියේම ඇත්තටම ඉතාලියේ තියෙන යුනිවර්සිටි ගත්තාම දෙවෙනියට පරණ විශ්වවිද්‍යාලය සහ ලෝකයේ 6 වෙනි ස්ථානේ. ඒකේ ඉංග්‍රීසියෙන් ගන්න ලිස්ට් එකම තියෙනවා.
එතකොට ලේසි ඇතරම අපට ඉංග්‍රීසි ඉටලියන්ද කියල බන්න ොඩ කෙලිම වෙබ්සයිට් එක සර පේජ එකතම අපට ලින්ක් කරන්න Google එක Google හරිමකට ඕනම සර්චන්ජන් හැකින් ගන්න පුළුවන්ති හරි ඕන් ලිස්ට එක තියෙන දැකට පට එහෙම බලම කොහොද ඔක්කොම එක ප්‍රසෙක මති වාර සම්පල් දෙක් ගත නිසි දෙක හොඳම දෙක පරණම දෙක නිසා අරක තියෙනවා යාලගේ අර වචනය මොකක්ද මෙයාලා ස්ටඩී කියලා ගත්තියෙනවා වචන ස්ටඩී කියලා ගත්තා මෙයාලගේ මේ වෙබ්සයිට් එක තියෙන ෆිල්ටර් කියලා ඔප්ෂන් එක ඉතින් මේ ෆිල්ටර් ඔප්ෂන් එක මම ඉංග්‍රීසි දාගන්නවා ඔහොම ස්ටඩී කියලා අරගෙන තියෙන කෝසස් බලන්න පුළුවන් මේ සහ යාලගේ එතන දාලා තියෙන නම් මේ මට පේන විදිහට මේ ඩිපාර්ට්මන්ට් වයිස් ඒ කියන්නේ සෝරි සබ්ජෙක්ට් ඒරියා ෆීල්ඩ් ඒරියා විදිහට දාලා තියෙන්නේ ඒක ඩිපෙන්ඩ් වෙනවා දැන් සමහරක් යුනිවර්සිටි වල ඒක ඒ කියන්නේ සබ්ජෙක්ට් ඒරියා විදිහට දානවා සමහරක් යුනිවර්සිටි වල ඩිපාර්ට්මන්ට් එහෙම නැත්නම් කෝසස් විදිහට ඒක දාන්න නැති ඒක යාලා වෙබ්සයිට් එක ඉදිරිපත් කරන විදිහනේ ඉතින් මම ක්ලික් කරා ඇත්තටම කොස්මටික් සයන්ස් කියන ඒ ඩිග්‍රියක් ඇත්තටම මම දන්නේ මොනවද ඒකට වුණා කියලාවත් විස්තර දන්නේ නැහැ තියෙනවනේ දැන් ඇත්තටම අපි අහලවත් දැකලා නැති කොස්මටික් සයන්ස් කියන්නේ මොනවද තියෙනවද කියලා සමහරකට අපිට හිතා ගන්න බෑ අලුත් වෙන ට්‍රෙන්ඩ් සබ්ජෙක්ට් තියෙනවා අලුත් මෙව්වා ඇඩ්වාන්ස් කොස්මටික් සයන්ස් හිතා ගන්න බෑ දැන් අපි හිතන්නේ මේ මේකප් දානවා කියන එක මොන මේ සයන්ස් කැලලක්ද කියලා මේක මාරු විදිහට ඇති මේක මොනවද රික්වයර්මන්ට්ස් කියලා මම දන්නේ නැහැ ඇත්තටම මේ ගිහින් බලන්න ඕනේ දැන් ඒක ක්ලික් කරාට පස්සේ තියෙන තියාලේ ඔප්ෂන් what we will study ඔහොම තියෙනවා ඉතින් එහෙම තියලා මම ආපහු අය මේ පාද යුනිවර්සිටි එකේ වෙබ්සයිට් එකට ඇවිල්ලා තියෙන්නේ මොකද පාද යුනිවර්සිටි වෙබ්සයිට් එකට ආවේ දැන් මම හරි මම ඇඩ්වාන්ස් කොස්මෙටික් සයන්ස් පෙළලා මට පොඩ්ඩක් ඒ විදිහටම පෙන්වන්න ඕනේ පාද යුනිවර්සිටි එකේ කොහොම හරි සබ්ජෙක්ට් එකක් මම ක්ලික් කරලා ගන්නවා ඇත්තටම astrophys and cosmology කියන සබ්ජෙක්ට් එක මේකේ උඩ තිබ්බ සබ්ජෙක්ට් එක මට පෙන්වන්න ඕනාවනේ මේ හැමෝගෙම එකම කතන්දර යන්නේ කියලා ඔයාලා වෙබ්සයිට් දෙක තුනක් බලපුවම තේරෙයි ඊට පස්සේ මේක තියෙනවා ඇත්තටම මම ඔතන හොඳ දැක් ඔප්ෂන් එකක් තමයි මේකේ ඇප්ලිකේෂන් ඩේට් එක ඒකෙන් ඩෙඩ්ලයින් තියෙන එක මාර වැදගත් ඒක බලන්න ඕනේ මම කලින් ඒක මෙන්ෂන් කරා ඕම් ක්ලික් කරලා ගියා ඉතින් විස්තර බලන්න ඔයාලා බලන්න පුළුවන් මේකේ ඉල්ලලා තියෙන දේවල් ඉතින් මෙයාලා කියනවා ඇප්ලිකේෂන් ෆී එක සහ යුනි ෆී එක ඊට පස්සේ ඇප්ලිකේෂන් එක සබ්මිට් කරාදී ගෙවන්න ඕන වීඩියෝ එතන ප්‍රමාණය පෙන්නනවා ඊට පස්සේ මේක ඩිපොසිට් කරන්න ඕන ගන්න තියෙන එක ඇත්තටම අර මම කිව්වේ යුනි ෆී එකේ කොටස් තුනක් තියෙනවා කොටස් තුනෙන් පළවෙනි එක තමයි ඩිපොසිට් කරන්න ඕන එක ඉතුරු දෙක ඉතුරු ඉන්ස්ටෝල්මන්ට් විදිහට ගෙවන්න පුළුවන් සෙමෙස්ටර් දෙකට ඒ පාදුවා යුනිවර්සිටි එකේ දැන් අර වගේ දැන් මෙතන මේ අයහපව ඉතින් මම මොකද මුලින්ම පෙන්වන්නේ පාදු යුනිවර්සිටි එකෙන් තමයි අයහපව කෝස් එකට ගිහිල්ලා ආවේ මෙතෙන්ට මේ තියෙන්නේ බොලොඤ්ඤා එකේ ඉතින් මේකේ how to enroll කියන තැනට මගේ advanced cosmetic science කියන එකේ ඉතින් ඒකෙත් පෙන්වනවා ඉතින් අපේ අය තියෙන්නේ non EU country එකක් විදිහට අපි යුරෝප් නෙවෙයිනේ ඉතින් යාලා කියන ඉතින් ගයිඩ්ලයින් කියන අරවා කියන මේවා කියන ඔක්කොම කියන ඉතින් ඒවා ඉතින් අහා කියලා ඉන්නවා ඉතින් මේ ඉතින් යාලගේ තියෙන රූල්ස් ඉතින් යාලා ඉංග්‍රීසි ගැන තියෙන කොහොමද B2 level තමයි මෙහෙට ඉල්ලන්නේ ඒ කියන්නේ IELTS ගත්තාම 6.0 වලට වැඩි වෙන්න ඕනේ ඒක තමයි කියන්නේ නමුත් ඒක වේව් කර ගන්නත් පුළුවන් ඒක වේව් කරනවා මෙතන දාන්න ගොඩක් වෙලා ඇප්ලිකේෂන් පෝර්ටල් එකට ගියාම තමයි එතන යාලා කතන්දරේ කියන්නේ ඊට පස්සේ මේ කොහොමද ඇප්ලිකේෂන් යුනිවර්සිටි ෆී එක වේව් කරන්න ඔය ඊසා වැලියු ගණන් මොනවාගේ කතන්දර කියනවා ඉතින් අර දේවල් ටිකක් තියෙනවා ඉතින් ඒක මෙහෙම මුලින් බලපුවම මේක පිස්සුවක් වගේ තමයි ඒ කියන්නේ මේ ඒක සබ් යුනිවර්සිටි පහයක් බැලුවම ඔක තේරෙනවා නැත්තම් මේක මාර පිස්සුවක් මොනවා කියනවා වන්දනේ ඔක්කොම අර බැලුවම තේරෙනවා මෙන්න මේක යටම තියෙනවා මේක එයාලා කරන ගොඩක් වෙබ්සයිට් වල තියෙන එකක් තමයි එයාලා මේ හැම අවුරුද්දම පොතක් ගන්න මැනුවල් එක මේක ඇත්තටම අපේ ලංකාවේ යුනිවර්සිටි විශේෂම ගවර්න්මන්ට් යුනිවර්සිටි ඇප්ලයි කරපුවා දන්නා හැම පොතක් දුන්නා කියලා ඒ වගේ පොතක් තියෙන එක ලේසි මෙයාලා මේ පොත දෙනවා ඉතින් මේ පොතේ පෙන්නනවා මෙයාලගේ ඩියු ඩේට් එක හැම අවුරුද්දම හැම කෑල්ලටම හැම මොන මොකල ගණන් ගියත් මෙයාලා ගයිඩ් බුක් එකක් දෙනවා ඒ ගයිඩ් බුක් එක හොයාගත්තොත් ඊට වඩා ලේසි එයාලා සම්පූර්ණ ඔක්කොම වෙබ්සයිට් එක යන විදිය දෙනවා දැන් සමහර වෙබ්සයිට් වල පොත දෙනවා වෙනුවට දැන් වීඩියෝ කරලා දාලා තියෙනවා එහෙම තියෙනවා ඉතින් ඒක හොඳයි ඉතින් හරි මම මේ පොත සහ ඊට පස්සේ මේ වෙබ්සයිට් එකේ දෙකේ ලින්ක් දෙක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකට ඉතින් මට කියන්න තියෙන්නේ මම අර වෙබ්සයිට් දෙකක් පෙන්වනවා මෙතනදී වැඩි ගන්නේ නැතුව මට ඕන තව යුනිවර්සිටි දෙක තුනක පෙන්වන්න ඉතින් අපි පල්ලෙහා යුනිවර්සිටි වගේ
ඒකුත් මිලාන් පැත් වගේ නිසිට එකත්තා වෙබ්සයිට් දෙක පෙන්න්න හරි කොහමද මේ කෝස ඇනතකට පොඩක් ආල්ඩ මේක මේ පැමිලිය වෙන වෙබ්සයිටයක් ඇතුල රෙප කරන්න මොකද හේතු දැන් දැක්කන ඇඩ්නස් කොස්මටික් සයින්ස් ඇතරම අපි අහලත්නෑ දැකලත්නෑ වගෙනක අපි ලංකාය වගේ තොර මේකට අන්න පුලන් කොයි වගේයට සමරකට මේ සයින්ස් කරන අයද එම නැත්න ලංකාව පැෂන් ඩිසන් කරපුයට තියෙනකක්ද නැත්නම් කොයි වගේ අයටදික අපි දන්න ඇති එකහිම බලන්න ඕනි ඒ වගේ තින අලුත්තෙන් ආපු සබ්ජෙක්් තියන සමරක් කලාට අපි හම දාමහන සබ්ජෙක්්වලට අම්තර එහාගේ මේ සමරකට මේ ලෝකට අලුත්තෙන් ආපු දේවල් තියෙනවා ඉතින් මෙහ තියෙනවා ඉතින් අප හිතම සමරකට ඒවා මේ මාර ට්‍රෙන්ඩිං වන සබ්ජෙක්් හැමදාම් යල්පනගේ සබ්ජෙක්් වලට ඒද වෙබ්සයිට් රැප කරන මාර් වැදගත් හරි අපි ඊළඟ කෑල් තාම සමරකට මිනිසි දෙකක් විතර දාන්න හොම යවට අපට පැමිලියන හින්ද කොටත් කිවගේ ඉලංකාරණය තමයි මේ ම ඉළඟ විඩියෝලින් එවන්න ටක්ගාල ඉක්මනීම ඇපිකේෂන් පොසෙසේගෙන කොහොම මේ ඇප්ලයි කරන්න කියලතකොට ඒක දැන් ඒකත් බැලුහම වාල්ට පොඩි අයිඩ එකක් ගන්න පුළුවන් කොහොමද මේ වැඩේ වෙන්න කියලා ඉට පස් මේ වගේ වෙබ්සයිට් දෙකුතුනක් ඇතම් දෙකුතුන පහක් විතරගේ රිෆ කරට පස්සේ වල් ඕනිසික තනියම දාන්න පුල ඇපලිකේෂන් ප්‍රසෙස් එකම ඊළඟ සංකීරණ වැඩේ ම එකත් යනිසිට කීපයකට රෙකෝඩ් කල දාන්න එතකොට වාල්ට ලේසි කෙල් හිතනවා ඉතින් අයාපව ඉල්ලනවා මේ ඇතර මයිම මෙන්ෂන් කන එක ඩෙඩ්ලයින් එක පහුවෙන්න නම් එපා මොකද හේතුව එහෙම උනොත් ඉතින් අනාතයි හරි අමාරු මේ ස්කොල්ශිම් කරන්න අමාරු සතේරි නිත්න ඇතින් කොච්චර හොඳ වුණ ඔය ඩෙඩ්ලයින් පහුනට මෙයාලගේ රටක තියෙන රුල් ඇත්නම කොට රටල්ලි තමන්ගේ රටයට ඩෙඩ්ලයින පහුලාවන ශේප් කරගන්න පුළුවන් අපි විදේශක ශේෂ විදියට බොහ මාරුවෙන්ගෙන මිනිස්සු විදියට එක හරි අමාරුයි එක කොච්චර අපි දක්ෂනත් සමහරක් කලාට ඩෙඩ්ලයින් පහුණොත් හරිමාරු සමරක් නිගෝෂීට් කරන්න පුළුව කතා කල හෙම ඩෙඩ්ලයින් පහවෙලා මෙම පපිකේන් පෝටල සබමිට කරන්න බෑ එක ඩොකිමට වගේ සබමිට කරන්න උදාහරන IELTS වෙන්න පුළුවන් ඒ වගේ මොනහරව කතා කරලා කරගන්න පුළුවහම කරලා තියෙන ඉතිහාසය තුළ සමහරක්විට මොනහරකම ඩොකිමට ට්‍රන්ස්කප් අන එකත් කියන්න ඕනි දැ කවරද මේ මේලා තියෙන මෙන්න මේ දවසනකට ග්‍රජුවට් වෙලා තියෙන්න ඕනි කියලා වල දන්නවා මේ බැචලෙකි වර කරන්න කලින් පෙන්ඩි රිසල්ලින් සබමිට කරන ඇපිකේෂන් පෙන්ඩි රිසල්ලින් සබමිට කරල යාල කියන මේ පෙන්ඩි රිසල් ශීට් එක දාලා මේ ඉතුරක මෙන්න මේ දවසර මට දෙන්න පුළම මේ දවස ෆයිනල් එක්ෂම් ලියනම මෙදාට ගැජුවටනවා කියලා එව නිගෝෂීට් කරන්න පුළුවන් ඉතින් මේ අමත කරන්න ඩෙඩ්ලයින් බලන්ඩ හැම තිස්සම ටයිම්ලයින් එක වැඩටි හදා ගන්න ඒවගම අප සබ්කයි කරන්න ශයා කරන්න කියලා ඉල්ලනවා අපිත් කරැඳල ඉන්ඩ එන හැමෝටම සුබ දවසක් කියලා අපි සාතන කරන